පළමු පන්දුවාරේ හතරවන පන්දුව සඳහා මේ සූදානම දිවයනවා පිටිකරු විනිසුරු පසු කරමින් නිපන්දුවක් ලෙස සඳහන් කරනවා විනිසුරු. නැවතත් සූදානම් එයාට සාර්ථකයි. ආදරගොඩ පෙනෙන මානේ ඇවුම් ටිකට් ප්‍රසන්තයකට ඉඩ විවර කරමින් SPL මෙලසින් දිගහැරෙන මොහොත දෙවන පන්දුවාරේ පළවන පන්දුව සඳහා සමග වෙලසින් ප්‍රේක්ෂකාගාරය කැරගෙනදී ලලිත් ඒ සමග පළමු ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නවා පිටිකරුවන්. සඳහා සූදානම දිවයනවා පන්දුව ගන්නා විනිසුරු පසු කරමින් කවගලාපේට පන්දුව යොමු වන්නේ ඒත් සමගම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගැනීමට ප්‍රතිකරුවන් සමත් වෙනවා. යාලිත් නමුත් උඩ පන්දුව රැක ගැනීමට සමත් වෙනවා. ඒ සමගම ප්‍රථම කඩුව ලැබී යනවා. ඒත් සමගම දෙවන පන්දුවාරයක් නිමා වෙනවා.
සූදානම තුන්වන පන්දු වාරයේ ප්‍රථම පන්දුවම කිරීම සඳහා සාර්ථකයි රැක ගැනීමට හැකියාව ලැබෙනවා. දෙවන කඩුල්ලත් දෙවි යනවා එක් සමගම. මොනවද හිතන්නේ ස්පීල් ක්‍රිකට් ප්‍රසන්තය ගැන? තුන්වන පන්දු වාරයේ දෙවන පන්දුව සඳහා මේ සූදානම ලකුණක් කරා පැටිමාරු කරගන්නවා. මේක තමයි ලුදු ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන උද්වේගය, ජව සම්පන්නකම. මෙතරම් ප්‍රේක්ෂකාගාරයක් මේ ස්පීල් 2026 සහභාගී වීම අපරාධ භාග්‍යයක් විදිහට අපිට සලකන්න පුළුවන්. විනිසුරු විසින් නිපන්දුවක් ලෙස සටහන් කරනවා. උද්වේගකාරී පහරක් කළ කරනවා. අපි විනිසුරු සංචාර ලකුණක් කරා පැටිමාරු කරගන්නවා. ඒත් සමගම ලකුණු දාන්න. ලකුණු. නැවතත් සූදානම් පන්දුව කිරීම සඳහා ලකුණක් කරා පැටිමාරු කරගන්නවා. ඒත් සමගම ඔහු දෙවන ලකුණක් කරා පැටිමාරු කරගන්නවා. තවා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තුන්වන ලකුණ කරා පැටිමාරු කර ගැනීමට පිටිකරුවන් සමත් වෙනවා. ඉතාමත් ජව සම්පන්න තරගාවලියක් අපිට මේ මොහොතේ දක්ව ගැනීමට පුළුවන්. මේ සමරගම විශ්වවිද්‍යාලයේ මුන්ඩුව ක්‍රීඩා පිටිය තුළ කාවින්ද ඔබට මොකද හිතන්නේ මේ SPL එකේ දැන් සිවුර පන්දු වාරයෙන් කිරීම සඳහා සූදානම? රීපොයින්ට්මන්ට් වෙත එළකට පන්දුවට ලකුණක් කරා පැතිමාරු කර ගැනීමට පිටිකරුවන් දෙදෙනා සමත් වෙනවා. දෙවන පන්දුව සඳහා දිව යනවා. සාර්ථකයි එවර රැක ගැනීමට හැකියාව ලැබෙනවා. ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා. නමුත් පිටිකරුවන් පාරක් ගන්න. තුන්වන පන්දුව සඳහා සූදානම. සාර්ථකයි එවර. මට නෝඩුමානයි මේ ආපේන දස ක්‍රීඩාංගණය වුණා නම් ඒ පාරක්. නමුත් මේ හොන්ඩෝ ක්‍රීඩා පිටිය තුළ ලකුණු දෙකක් පමණයි ලැබෙන්නේ. සිවුර පන්දුව සඳහා මේ සූදානම. සාර්ථකයි ලකුණු දෙකක් ප්‍රෙස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. තෝනි තමයි ජීවිතේම කරගත්තු ෆැල්කන් සහෝදරයා මේ පාර ඕරේ දාලා උඩ පේනවා. ෆැල්කන් තෝනි තමයි එක.
ඊට අමතරව පොයින්ට් කලාපේ පන්දුරගෙන අපේ මිනිඳු ක්‍රීඩකයා තම කෙසඟ සිරුර දරාගෙන වරින් බාර කිල්ල කරනවා ලබුණා කර ප්‍රතිමාරු කර ගැනීමට හැකියාව ලැබෙනවා පළමු පන්දු දෙකම වයිට් පන්දු දැම්මත් දෙවන පන්දුව සහ තුන්වන පන්දුව ඔහු සමත් වුණා ලබුණකට සීමා කර ගැනීමට යල්පපේ වන්නේ ඉසුරු පන්දුව යොමු කරනවා පන්දුව දෙවියන් යලිත් ක්‍රීඩකයින් දකුණක් සඳහා ප්‍රතිමාරු කරගන්නවා ගමෙත් එකක් මෙහෙත් එකක් කණ්ඩායමට අභියෝගයක් කර ගැනීමට ඉසිරි සහෝදරයාගේ පන්දු වාරයේ සමත් වුණා දෝ කියා මට සිතනවා ජනිදු. ගමෙත් එකක් මෙහෙත් එකක් සහ තෝනි තමයි ජීවිතයේ කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන ද්වන්ද සටන මේසින් මුංගෝ ක්‍රීඩා පිටියේ දිග හැරෙන මොහොත යලි පිසුරු පන්දුව යොමු කරනවා අපේ ඉස්තර ගහන්න බැලන්සින් පාරන්නේ මේක දෙකේ වෙනස් කරන අපේ ඉස්තර තුනක් යන්නේ ආරම්භයේ පාරකින් සූදානම් පන්දුවට පාර දීම සඳහා සූදු සහෝදරයා අඩි වෙනවා ආසාර්ථකයි වර නැවතත් ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නවා ඊරිකටුවේ පිළිබඳව අසල දැනුමක් ඇති සහෝදරයාගේ පන්දුවාරය ඒ සමගම පත්වනවා පන්දුවාරයේ හමුවේ ලකුණු 12ක් රැස් කර ගැනීමට දෝනි තමයි ජීවිතේම කණ්ඩායම සමතීරි වෙනවා ගාමිත් එකයි මෙහෙත් එකයි කණ්ඩායමේ දර්ශන සහෝදරයා විසින් පන්දුව රැක ගන්නවා දෙවන පන්දුවාරයේ තුන්වන පන්දුවයි කවින් මොනවද කරන්නේ? අද කපිටන්ගේ පිටතියක් නෙයි ඒ රෙගුලර් නේද අපිට මොකද තවුන්නේ මේ ආපිලා අල්ල පහලකෝ මොනවා කරනවද දන්නේ නැහනේ මේ කාලේ නම් ටිප් නෑ නෑ තර්ඩ් නම්බර් මේක නියමයි ෂෝට් දාක්ෂණීය හය පාර මයික් එකේ නිකන් මට මෙතන ගෙනල්ලා මාඩි ඒ ඒ සමගම ඒ සමගම ඒම තරගාවලියේ අවසානය තරග යොමු කරා පන්දුව උඩ පන්දුව ඒ රැගෙන හැකියාවක් ලැබෙන්නේ නැහැ ලකුණක් ලබා ගන්නෙත් නැහැ විශේෂයෙන් ලකුණු කරන්න කීවා දිගනා පන්දුවෙන් කිරීම සඳහා ලැබි පන්දුවට පාර දෙනවා විශේෂයෙන්ම මේ ගීතය ගත ගමන් පිළිය කණ්ඩායමේ ධම්මි සහෝදරයෝ වෙනුවෙන් කියලා මතක් කිරීමක් එක්කාසු කළා. වරින් මාලා කෙල කිරීමට පන්දුව හමා යනවා ලසිත් මාලිංග එය සහාය පුදුකයාගේ නැගෙනිය. අමතර රැදිසිරි ස්ථානයේ රැදිසිරි අඩංගය නිපන්දුවක් විසුණුවක් කළ හැකියි. ලකුණු තත්වය ලකුණු 10ක් වරින් පාරක් එල්ල කරා ඒ අතර නම් 1 6ක් නැත්නම් 4ක් නමුත් ලැබුණේ දිවනා පන්දු කිරීම සඳහා දෙවිසලබරියකින් පන්දු ගිහිනවා ඇයටත් මතක් කරන්නට කියලා කිව්වා පන්දුව වට්ටක් අගෙඩියක් නොව ටෙනිස් බෝලයක් පමණක් බව දිවනා පන්දුව කිරීම සඳහා ඇයටත් කලින් කොණ්ඩේ ගියා උඩ පන්දුව ඒට සාර්ථක වෙනවා දිවනා පන්දුව කිරීම සඳහා
අවසරය අන්නායන විරුදාවලින් සිදුවත් සහෝදරයෝ බඳුන්ගේ ආගමන කරදමාරු කර ගන්නවා මම හිතන්නේ කඩුරු රකින්නියක් ඒ අවස්ථාවේදී හිටියේ නෑ එතන සිතේ මෙතන ඉවතු ගන්න එපා අවගල අපේ පන්දු රකින්න ක්‍රීඩිකාවට විශේෂයෙන් දරුම් දෙන්නේ පිටණිය මැද නියුකතු ගන්න එපාලු සින්දුවක් කියවලනකොට තමයි ජීවිතේ කණ්ඩායම පන්දු කරන යෙදෙන මොහොතක් ඔව් කාන්න යලි පාරසෙන් ලබනවා ඉස්සර පිට එවන්ත ලකුණු රැස්කිරීමක් ඔව් පිටිකරණය යෙදෙන අපේ හොස්ට සහෝදරයා පන්දු දෙන්න කියලා ගැම්මා දෙන්න දාපා කැච්චරෝ මොනාද ආදර කැච්චරෝ හරිත පන්දුවාරි අවසානයේ පන්දු රැකීමේ නිරත වීම තම පන්දුවාරයේ පළමු ගෝලයම වයිට් පන්දුවක් ලෙස යොමු කිරීමෙන් තරඟාවලිය වන්දේසියක තබා වෙන්දේසි කලාදෝ කියලා රාතුල සහෝදරයාට එරෙහිව පොයින්ට් කලාපේ පන්දු රකින්න දාර්ශන සහෝදරයා හිමාල් නේද නිෂාන් හැකියාවක් ලැබෙන්නේ නැහැ පන්දුවට පහර දීමට අනේ මට හරි අමාරුයි කණ්ඩායමයි ජයග්‍රහණය කිරීමේ අනුශීලතාවය අපි එහි කණ්ඩායම නායිකාවට ආරාධනා කර සිටිනවා චරණ සහෝදරයා අතින් එම කණ්ඩායමට හිමි සම්මානය ලබා ගැනීම සඳහා ඔබ සැමගේ අත්පොලසන් නාමයෙන් SPL තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාවයයි මේ කරටකර උද්වේගකර තරගයකින් අනතුරුව දිනය පුරා ත්‍රිවිධයේ හතන් පාමින් ශූරතාවයේ දිනන් ගොඩවන්නේ ගත්ත ගමන් කෙලියා කණ්ඩායම එහි කණ්ඩායම් නායිකාව කණ්ඩායමේ සැම වෙනුවෙන් ඇඩම් සහෝදරයා අතින් සම්මාන ලබා ගැනීම සිදු කරන අපට ඇති. උදානමන්නේ පිරිමි අංශයේ අනුශූරතාව සඳහා සම්මාන ප්‍රදානයට ඒ සඳහා අප ආරාධනා කර සිටිනවා ෆ්‍රෙඩා සහෝදරයා හට අනුශූරතාවයේ ජයග්‍රහණය කරනු ලබන්නේ ධෝනි තමා ජීවිතේ කණ්ඩායම. එහි කණ්ඩායම් නායකයා ග්‍රේඩා සහෝදරයා අතින් සම්මාන ලබා ගැනීම සිදු කර ලබනවා ඇති. ශූරතාව සඳහායි දැන් සම්මාන ප්‍රදානයට සූදානම් වන්නේ. ඒ සඳහා අපි ආරාධනා කර සිටිනවා ෆ්‍රීඩා සහෝදරයාට අපත් හා එක්වන්නට.
ගමෙත් එහෙත් නොහෙත් කොහෙත් දස්කම් පෑ ගමෙත් එකයි මෙහෙත් එකයි කණ්ඩායමයි අද SPL තරඟාවලියේ පිරිමි අංශයේ ක්‍රීඩා සහෝදරයාටින් සම්මානය ලබා ගැනීම සිදු කර ලබනවා ඇති. මෙලෙසින් නිමා කරන්නට අද දවස පුරා පැවති විඩාව නිමා යන්නට සංවිධායක මණ්ඩලය සූදානම් කරලා තියෙනවා. ඔබ වෙනුවෙන් ගීතමයක් ඒ විදින්නේ මේ ලයිව. සමුගන්නවා හුඟ පිටිපරිශ්‍රයේ සිට